2026 වසර කුම්භ ලග්න හිමියන්ට කොහොමද? ඇත්තටම මේම වසර උදාවත් සමග ඔබට ස්වර්ණමය වසරක් විදිහට නම් කරන්න පුළුවන්. තිබුණු නම් ඒ ගැට ලියාගෙන යන්න පුළුවන් වසරක් විදිහට ඔබට නම් කරන්න පුළුවන්. ඉතින් රැඳී සිටින්න වීඩියෝ අවසාන වෙනතෙක් මා එකින් එක කරුණු ඔබට පැහැදිලි කරනවා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරන්න. මෙම වීඩියෝ එක හොඳ නම් like කරන්න. දෙදස් 26 වසර ඉතාමත්ම සුබඵල ලබා දෙන කාලයක් තමයි ඔබට උදා වෙන්නේ කුම්භ ලග්නයේදී ඔබට. එතෙම පහුගිය වසර 5 තිස්සේම ඔබට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඔබගේ පෞල් ජීවිතයට, ඔබගේ අධ්‍යාපනයට, ඒ වගේම ඔබගේ හිත මිතුරන්ගෙන් ඇතිව තියෙන අප්‍රසාද, ඒ වගේම ඔවුන්ගෙන් ලැබුණු පීඩන, ඔබ හවුල් ව්‍යාපාරයක් කරනවා නම් ඔබගේ හවුල් ව්‍යාපාරයේ බිඳ වැටීම, ඒ වගේම ඔබ උපයාගත් මුදල ඔබට වියදම් කරගන්න බැරි වෙන්න ප්‍රමාණවත් තරම් මුදල් ඔබට ලැබුණ නැති කාලයක්. ඒ වගේම ඔබගේ ණයතුරුස් අපි උදාහරණයක් ලෙස ගත්තොත් ඔබ ගාව තිබුණා නම් ස්වර්ණාභරණ, රත්තරන් වගේ දේවල් පවා උගස් කරන්න බවට පත් වුණා පහුගිය වසර 5 තුල. ඒ වගේම රැකියාවේ ගැටලු විශාල ප්‍රමාණයක් ඇති වුණා ගිය වසර 5 තුල. ඒ වගේම පහුගිය අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේද ඔබගේ නිවසේ තිබෙන ගෘහ භාණ්ඩ පවා කුම්භ ලග්න හිමියන්ට විශාල වශයෙන් හානි බවට පත් වුණා. ඒ වගේම ඔබගේ සහෝදරයන්ගේ, ඔබගේ පවුලේ හිතවතුන්ගේ, ඔබගේ පවුලේ අයට විශාල ගැටලුතාවයකට පත් වෙන්න වුණා කුම්භ ලග්න හිමි ඔබ. විශේෂයෙන්ම ඒ ගැන සඳහන් කරොත් ඔබ ගාව තිබෙන ජංගම දුරකථනය එක්කෝ කැඩෙන්න ඉඩ තිබුණා. ඒ වගේම ඔබ ගාව තිබුණු යතුරු පැදිය කැඩෙන්න ඉඩ තිබුණා. නැත්නම් ඔබ ගාව තිබුණු දේවල් නැති වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම ඔබට සරිලන, ඔබගේ සේවයට සරිලන ඔබගේ රැකියා ස්ථානයෙන් වැටුපක් නොලැබෙන්න තිබුණා. ඒ වගේම ඔබ කරනවා නම් ව්‍යාපාරයක්, ඒ ව්‍යාපාරයෙන් ඔබට යම්සි ආදායමක් නොලැබෙනවා, ලැබුණේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ක්‍රමක්‍රමයෙන් ඔන්න දැන් ඔබට සුබ කාලය උදා වීගෙන යනවා. ඒ සුබ කාලය කොහොමද ආරම්භ වන්නේ? මේ අවුරුද්දේ මැද වෙද්දී ඔබගේ ප්‍රශ්න ටිකෙන් ටික අඩු වී යන කාලයක් බවට කියන්න පුළුවන්. මොකද ගිය වසරේ වගේම පසුගිය වසර 5 කාලය තුල ඔබ ලග්න රාශියකට මුණ දුන්නා. දැන් ඔබගේ ලග්න රාශියේ අවසාන අධීරය දක්වා ගමන් කරලා තිබෙනවා. එතකොට දැන් මේ කාලේ, මේ වසර මුලෙත් ඔබට අර තිබුණු පරණ ගැටලු ඒ විදිහටම තිබෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබට මේ ගැටලු ටිකින් ටික ලෙහාගෙන යන්න හැකියාවක් ලැබෙනවා මේ වසර පටන් ගද්දී. ඉතින් ඔබ කල්පනාකාරීව නුවණ පාවිච්චි කරලා මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඔබට දැන් ඔන්න හොඳ සිහි කල්පනාවක්, ඔබගේ මොළය ඔන්න හොඳට වැඩ කරන කාල සීමාවක් බවට මේ වසර පටන් ගද්දිම පත් වෙනවා. ඉතින් ඔබගේ පෙර වැරදි තිබුණා නම්, ඔබට මිනිස්සු කවුද කියලා හඳුනා ගන්න බැරුව තිබුණා නම්, ඔන්න දැන් ඔබට අර පහුගිය වසර 5 තුල ඔබේ ආශ්‍රය කරපු මිතුරන් වෙන්න පුළුවන්, ඔබගේ අසල්වාසීන් වෙන්න පුළුවන්, ඔබගේ නෑදෑයන් වෙන්න පුළුවන්, ඔබගේ රැකියා කරන ස්ථානයේ සහෝදර පිරිස වෙන්න පුළුවන්. ඔන්න ඔබට දැන් ඒ අයගේ අර පහුගිය වසර 5 තුල ඔවුන්ගෙන් ඉගෙනගත්තු පාඩම් නැවත ඔබගේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්න, ඒ පහුගිය ගත කරපු කාල සීමාව පාඩමක් කරගන්න ඔබට හැකියාව දැන් ලැබිලා තිබෙනවා. දැන් ඔබගේ සෙනසුරු දෙවෙනි භාවයේ ගමන් කරනවා ඒ ලග්නාධිපති විදිහට. ඉතින් සෙනසුරු ලග්නාධිපති කියන්නේ ඔබම තමයි.
ඔබගේ ගිය වසර කාලය තුල ඔබ නිකුරුණේ මුදල් වැය කරා. කිසිම හොයන්නේ බලන්නේ නැතුව ඔහේ අතට සල්ලියක් ලැබුණා නම් එය නිකන් නිකරුණේ වියදම් කරා. ඔබගේ පවුලේ අය වෙනුවෙන් ඔබ නිකරුණේ මුදල් වියදම් කරා. ඔබගේ ව්‍යාපාරයක් තිබුණා නම් ඒ ව්‍යාපාරය වෙනුවෙන් අනවශ්‍ය මුදල් විදිහට ඒවා වැය කරා. ඒ වගේම ඔබගේ ඉඩම් කඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඔබ නිකරුණේ මුදල් නාස්ති කරා. ඒවට නිකන් නිකරුණේ මුදල් වැය කරා. ඒවා කැඩුනා බිදුනා, ඒ වගේම නැති වුණා. ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා. මේ වසර පටන් ගද්දිත් ඔබට ඒ ගැටලු පොඩ තිබෙන්න පුළුවන්. ඒක නිසා ඔබ දැන් කල්පනා කරන්න ඕන දැන් මේ වසර පටන් ගද්දී අර පහුගිය අවුරුදු 5 තිබුණු ගැටලු ආයේ නැවත නොවෙන්න ඔබ අදිෂ්ඨානෙන් ඔබගේ සිහි නුවණ කල්පනා කරලා දැන් මේ ගැටල ලෙහාගෙන යන කාලේ ඔබ නැවත අර පරණ පියවර වලට යොමු වෙන්නේ නැතුව සිටින්න. ඉතින් දැන් ඔබට අතට සරිලන මුදලක් ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ මේ වසර මැද වෙද්දී ඔබට යම්සි ඉඩකඩම්, ගෙවල් දොරවල් පිළිබඳ ප්‍රශ්න තිබුණා නම් ඒ වගේම ඔබගේ අතේ තිබුණු ස්වර්ණාභරණ ඔන්න බැංකුවට තියලා ඔබ ඒ වලින් මුදල් ගත්තා නම් අන්න ඒවා ඔබට ටික බේර ගන්න පුළුවන්. එකපාර නෙමෙයි ටික තමයි ඔබට මේ දේවල් කරන්න වෙන්නේ. එතකොට ඔබගේ වසර මැද වෙද්දී අනිවාර්යයෙන්ම අර ඔබගේ පහුගිය අවුරුදු 5ට වඩා ඔබ සාර්ථකත්වයට ළඟා වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම මේ කතා කරන ඔබ මේ වීඩියෝ එක නරඹලා ඔබ මේ වීඩියෝ එක හොඳින් මතක තබාගෙන ඉඳලා මේ වීඩියෝ එකට ලයික් කරලා මම මේ කියන දේවල් හැබෑ නොඋනද හැබෑ වෙයිද කියන එක ඔබ තේරුම් ගන්න පුළුවන් වසර මැද වෙද්දී. ඉතින් ලබන වසර මැද වෙද්දී ලග්නේ රාශිකයේ අවසන් වීමත් සමගම ඊළඟ වසරේදී ඔබට මීට වඩා සුබඵල ඇති වෙනවා. ඒ කියන්නේ 2027 වසරේ. 2027 වසරේ අවසානයේ වෙද්දී ඔන්න ඔබට හැකියාවක් ලැබෙනවා මේ සියලු ජය කඩේම පසු කරලා සාර්ථකත්වයට ළඟා වෙන්න. එතකොට ඔබට නිඳා කරපු අය, ඔබට අපහාස කරපු අය, ඔබගේ හිටපු ඒ නරක වැඩ කරපු අය, ඔබට නැති වෙච්ච දේවල්, ඒ දේවල් ඔක්කොම ඔබට ළඟා කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා 2027න් පස්සේ 100%ක් මේ වසර මැද වෙද්දී ඔන්න ඔබගේ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙන කාලයක් එනවා. ඒ වගේම වසර මැද වෙද්දී ඔන්න ඔබට සුබදායක ආරංචි වෙනවා. ඒ වගේම වසර මැද වෙද්දී ඔබට ඔබගේ දරුවන් වෙනුවෙන් ඔබට මුදල් වියදම් කරන්න බැරි වීකමක් තිබුණා නම්, ඔබගේ පවුල වෙනුවෙන් ඔබට මුදල් වියදම් කරන්න බැරි කමක් තිබුණා නම්, ඒ වගේම ඔබට විදේශගත වෙන්න සිහිනයක් තිබුණා. ඒ විදේශගත වෙන සිහිනය සඵල කරගන්න බැරි වුණා පහුගිය වසර 5 තුල. ඉතින් එම නිසා දැන් ඔබට පුළුවන් ඉදිරි වසර මැද වෙද්දී මේ සියලු ප්‍රශ්න වලට උත්තර සපයන්නත් ඔබට මේ ප්‍රශ්න වලින් විසඳගෙන ඉදිරියට ගමන් කරන්න. ඉතින් ඒ වගේම වසර මැද වෙද්දී ඔබට ලොතරැයි වාසනා හිමිකමුකුත් තිබෙනවා. ඒ වසර මැද වෙද්දී ගුරු ග්‍රහය ඔබගේ දෙවෙනි කොටුවේ, ඒ වගේම 9 වෙනි කොටුවේ, 11 වෙනි වගේ කොටුවක සිටිනවා. චන්ද්‍රයත් ඔබගේ සුබවාදීව 4 වැන්නේ වගේ, 11 වෙන්නේ වගේ සිටිනවා. රවි ග්‍රහයත් 11 වෙන්නේ වගේ තැනක තැන්පත් වෙලා තිබෙනවා. ඔන්න ඔබට සුබ කාලයක් තමයි උදා වෙන්නේ. ඒ වගේම මතක් කරන්න තව දෙයක් තිබෙනවා. මේ මොහොතේදී ඔබගේ උපන් කේන්දරයේ චන්ද්‍රයා පළවෙනි භාවයේ සිටිනවා නම්, දෙවෙනි භාවයේ සිටිනවා නම්, තුන්වෙනි භාවයේ සිටිනවා නම් පමණයි ඔබට මේ ඒ රාශිකය දිගින් දිගටම බලපාන්නේ. නැත්තම් මේ වසර මැද වෙද්දී ඔබට අනිවාර්යයෙන්ම හොඳ තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තරුණ දුවේ පුතෙක් නම් ප්‍රේම සම්බන්ධතාවලින් පසුගිය වසර 5 තුළ පීඩා වින්දනා, ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න බැරිව තිබුණා නම් ඔන්න අලුත් ගමනක් ඔබට උදා වෙනවා. මේ අවුරුද්දේ මැද වෙද්දී ඔබගේ තිබුණු ප්‍රේම සම්බන්ධතාවය රැකගන්නත්, ඒ වගේම අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් නැති කෙනෙක්ට අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නත් හැකියාව තිබෙනවා.
ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණා නම් ඔබට මේ විදේශගත වීමේ සිහිනයත් ඔන්න ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වසරක් විදිහට තමයි මේ වසර සලකන්නේ. ඒ වගේම මේ වසර ඔබ අර මං කිව්වනේ පහුගිය කාලේ වෙච්ච ඔබගේ වැරදි හදාගෙන ඔබට අර නිඳා කරපු අය ඔබගේ රස්සාවේ වැඩකොලේ ඔබට අවනම්බු කරන අය අන්න ඒ පුද්ගලයන්ව හඳුනා ගන්න. ඒ හඳුනාගෙන ඔබට ඉසිරි වසර දෙකමාර ස්වර්ණමය වසරක් බවට පත් වෙනවා. අර සියලුම අපි කියන මේ අවුරුදු 5 තුල ඒ කියන්නේ 2021න් ආරම්භ වෙච්ච මේ අසුබ කාලය ඔබට ඔන්න අවසන් වෙන කාලයක් වෙනවා. එතකොට ඔබගෙන් ඈත් වෙච්ච අය, ඔබට අප්‍රසාදය පළ කරපු අය, ඔබට ගරහපු අය නැවත ඔබට ප්‍රශංසා කරන්න එනවා. අන්න එතකොට ඔබ කල්පනා කරන්න යොවුන් කොයි විදිහටද ඔබ ගාව ඒ පහුගිය වසර කාලය තුල සිටියේ කියලා. ඉතින් ඒක මතක තියාගෙන ඉදිරි වසරට ඔබ සූදානම් වෙන්න. ඒ වගේම 2026 මැයි මාස අප්‍රේල් මාසෙන් පස්සේ නැවත මම ඔබට වීඩියෝ එකක් කරනවා ඉදිරි මාස 6 සහ ඉදිරි වසර ගැන. ඉතින් ඒ වීඩියෝ එක ලැබෙනකන් ඔබට සුබදායක කාල සීමාවක් වේවා කියා මම කුම්භ ලග්න හිමියන්ට ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.